සිද්ධ වෙච්ච කතාවක් මේ නියම වීරයෙක් ගැනයි කියන්නේ අස්සයාගේ පිටින් එයා ගමන් යයි එයාට කවුරුත් කිව්වේ කවුද බොයි අසාධාරණේ මෙයාට පෙන්නන්න බෑ අයියා අසාධාරණේ පෙන්නන්න බැරි එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ ඒ වාගේ වීරයෝ අද කාලේ නෑ සූර්යා පායලා තියෙන්නේ පරිසරේ සුන්දරයි ලස්සනයි කුරුළු ගීත හැමතැනින්ම ඇසෙන්නේ කට්ටියම ප්‍රීතියෙන් යනවා දැන් චුට්ට කිට්ටු වෙන්නේ කාන්තාරිතයි මවුනේ සත්තු ඔක්කොම මැරිලානේ ඉගිල්ලිලා යන කුරුල්ලු මැරිලා වැටෙනවා ඒ තරමට කාන්තාරේ රස්නේ දැන් වතුර නැතුව කතර මැද්දේ ගියොත් නම් අතර මැදම නතර වේවි මේ වාගේ සමහර අය කිව්වා උනත් අහන්නේ වැරදුනාට පස්සේ හිතලා වැඩක් නෑ ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා දන්නේ නෑ අයෝ කියනවාකෝ ඊට පස්සේ කවුද බොයි ගැන කතන්දරේ කියනවා මං අහන් ඉන්න දැන්